ආයිබෝවන් මම විඩියෝස් එකක් කරා මේ ඊයේ පෙරේදා අන්තිම විඩියෝස් එක මගේ. ඒ වීඩියෝ දෙකේදී මම කිව්වා එංගලන්තේ වෙන්න පුළුවන් කරුණු කාරණා. මෙන්න මේවා වෙන්න පුළුවන් කියන එක. සමහරව මට දොස් කියලා. ඕගොල්ලෝ දොස් කියලා සමහරව බැලලා තිබ්බා. මල්ලිලා මේ ඊයේ පෙරේදා ආපු සමහරව මට දොස් කියලා තිබ්බා. මාතෘකාවට බය වෙලා තිබ්බා. අවුන මාතෘකාවට බය වෙච්ච කාරණේ දැන් ඇවිල්ලා තියෙන්නේ හරියටම. මෙන්න වෙලා තියෙන්නේ. මම කිව්වා රිෆෝම් පක්ෂයේ නායකයා නයිජල් ෆරාජ් ඒ වගේම ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇඟිල්ල දික් කළා කිව්වා යුරෝපයට උඹලගේ your countries are going to hell කියලා. අපේ රටවල් අපාය වගේ කියලා කිව්වා. මොකද බෝඩර්ස් හරියට උගල තියාගත්ත නැති නිසා. මේ රටට විශේෂයෙන් එංගලන්තයට එන බ්‍රිතාන්‍යයට එන සංක්‍රමිකයන්ගෙන් මේ රට විනාශ වෙනවා කියන එක තමයි උන් සඳහන් කරේ. මම එහෙම කියන්නේ. ඇවිල්ලා හොඳට ඉන්න අය ඉන්නවා 90%. 10% මේක නරක කරනවා. අන්න ඒක තමයි කාරණේ. දැන් ෆරාජ්ගේ දේවල් මම ඒ වීඩියෝස් වල කිව්වා ඒ වලින් මේ ආණ්ඩුව උකහාගනී කියලා දේවල්. ඔන්න උකහාගෙන තියෙනවා. ෆරාජ්ලට උත්තර නැති වෙන්න මේගොල්ලෝ මේ වැඩේ කරනවා. කරන්න ලෑස්ති වෙලා. ෆරාජ්ගේ යෝජනාව තමයි මේගොල්ලෝ කරන්නේ. හරි? ඒකේ ප්‍රධාන එක තමයි ILR එක 5 ඉඳලා 10 කරනවා කියන එක. ඔක් කිව්වනේ. අපෝ වෙන්නේ නැහැ අපි යනවා නඩු යනවා සමහර මට කියනවා අපි නඩු යනවා යුරෝපියන් කෝට්ස් යනවා හියුමන් රයිට්ස් ඒ මොකුත් නැහැ මේගොල්ලෝ 5 10 කරනවා. මොකද කරන්නේ? ඒකට ලෑස්ති වෙන්න. ඒක go through කරන්න පුළුවන්. ඒකට මූණ දෙන්න ඕගලන්ට පුළුවන්. ඒ මූණ දෙන්න. ඒකට රණ්ඩු කරගන්න යන්න එපා. ඒ රටේ තියෙනවා නීතියක් හදනවා නීතියට අපි එකඟ වෙමු. එච්චරයි. දැන් මේ හෝම් සෙක්‍රටරි කියලා කියන්නේ දැන් මේ ලේබර් පාර්ටි කොන්ෆරන්ස් එකේදී එලියට ගෙනාපු මේ කාරණා ඉදිරිපත් කරේ හෝම් සෙක්‍රටරි. මේ හෝම් සෙක්‍රටරිගේ නම ශබානා මොහමඩ්. හරි ඇය තමයි හෝම් සෙක්‍රටරි කියලා සඳහන් කරන මිනිස්ටර් මේකේ. අපි ලංකාවේදී කියන්නේ මිනිස්ටර් කියලානේ. මිනිස්ට්‍රියක් නේ ගන්න ගන්න. ඒ මිනිස්ට්‍රිය රන් කරන මෙයාට කියන්නේ හෝම් සෙක්‍රටරි. මෙයාගේ දෙමාපියෝ ඉපදලා තියෙන්නේ පංජාබ් වල පාකිස්තානේ. තාත්තා සිවිල් ඉංජිනේර කෙනෙක්. මෙහි ඇවිල්ලා අම්මා කෝර්නර් ෂොප් එකක් කරා. කටයුතු කරගෙන හිටියා earn. මෙයා කියනවා මගේ දෙමාපියෝ earn කරා කියලා මේක. Taman රටට සේවයක් කළා තමයි මේක ගත්තේ කියන එක සඳහන් කරනවා. හරි? ඉතින් ඇය ඉදිරිපත් කරනවා කරුණු 6ක්. පැහැදිලිවම මෙන්න මේ 6 තියෙන්න ඕනේ ILR ගන්න. ඔය 6 දැනට ඔය කියන කතන්දරේ මේ ලේබර් පාර්ටි කොන්ෆරන්ස් එකේ ඒගොල්ලන්ගේ ඊළඟ අවුරුද්දේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියන ටික. හැම පක්ෂයම තියෙනවනේ ඕක. හරි මේගොල්ලෝ කරන්නේ. ILR ඇප්ලයි කරන්න නම් තමන් වැඩ කරමින් සිටිය යුතුයි. වැඩ කරන්න ඕනේ. වැඩ කරන ගමන් තමයි මේක ඇප්ලයි කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට ටැක්ස් තියෙන පහුගිය අවුරුදු 5 දැනට 5නේ 10ෙම ටැක්ස් ඒගොල්ලන්ට බලන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔතනදි මම එක කාරණයක් මෙන්න මෙහෙම කරන්නේ. මේකෙන් පිට ගිහිල්ලා. දැන් ලංකාවෙන් ආපු හුඟ දෙනෙක්ට වෙච්ච දෙයක් තමයි තමන්ගේ කොස් එක ඉවරයි. අවුරුදු 3 කොස් එක ඉවර වෙනවා මේ හෙට අනිද්දා. සමහරවිට ඉවර වෙලා. සමහරවිට අවුරුදු 2 එක ඉවර වෙලා. රස්ස හොයාගන්න බෑ. ගැප්ස් එනවා. ඒකම අවුරුදු 3 ඇතුළත 3 ඉවරයි. නමුත් හරියට වැඩ කළා නෑ. හරියට වැඩ දීලා නෑ එම්ප්ලොයර්ස්ලා. මේගොල්ලන් වැඩ නොකර නෙමෙයි. එම්ප්ලොයර්ස්ලාගේ තියෙන දුර්ලභකම් නිසා ඒගොල්ලන්ගේ තියෙන කරුණු කාරණා නිසා ඒගොල්ලෝ වැඩ දීලා නෑ වෙන අයට වැඩ දීලා. මොකද සල්ලි ගෙවලා ආපු අය ඉන්නවා නොඑක ආකාරයේ ක්‍රමවේද වලින් ආපු අය ඉන්නවා. ඊටාත්ම කනගාටුදායක. ඒගොල්ලන්ගේ වැඩ නොකරපු කාලය ILR වලදී බලපාන්න පුළුවන්. මම කියන්නේ බලපානවා මේ කියලා බලපාන්න පුළුවන් කියලා මම කියනවා. මට බයින්න යන්න එපා ඒකට. හරි? මොකද ඔය ටැක්ස් කතාව තියෙන්නේ එතෙන්දී. සමහරු අතයට වැඩ කරනවා. මේකේ ප්‍රධානම කාරණයක් තමයි ඉල්ලීගල් මයිග්‍රේෂන් එක ඇවිල්ලා ලීගල් නෙමෙයි. ඉල්ලීගල් මයිග්‍රේෂන් එක ඇවිල්ලා ඒගොල්ලන් අතයට වැඩ කරලා කෑෂ් ඉන් හෑන්ඩ් අරගෙන බ්‍රිතාන්‍යයට තියෙන රැකියාවල් නැති කරනවා කියන එක. ඒක තමයි මේ රැකියාවක් කිරීමේ ටැක්ස් ගෙවන එකේදී කරන්න තියෙන්නේ තමන් ටැක්ස් ගෙවන එක හරියට ගෙවලා තමන්ගේ රැකියාව ප්‍රූව් කරගන්න එක තමයි. ඒ පළවෙනි එක. දෙවෙනි එක National Insurance Contribution එක. NI එක. කවුරුත් දන්නවා NI එක ගෙවන්න ඕනේ. NI self employed නම් NI එක වෙන කැටගරියක්. වැඩ කරනවා නම් කෙනෙකුට ඒක වෙන කැටගරියක්. ඒ කැටගරි දෙකෙන්ම ගෙවන්න ඕනේ. සමහරවිට දෙකම ගෙවන්නත් තියෙනවා. එහෙම වෙලා තියෙනවා. එතකොට තමන් ඒක කරන්න ඕනේ. මොකද ඒකෙන් තමයි NHS එකට ෆන්ඩ් වෙන්නේ එක පැත්තකින්. NI contribution එක ගෙවලා තියෙනවා. රැකියා කරන්න ඕනේ NI contribution එක ගෙවලා තියෙනවා. තුන්වෙනි එක තමයි benefits ගන්න බෑ. සමහර ඉතින් මොන විදියෙන් හරි සමහර benefits ගන්නවනේ stress එක කියලා බෑ මේ වැඩ කරන්න ඇත්තටම depression කියන වචනේ මම ඇහුවේ මේ රටට ආවට පස්සේ. ලංකාවේදී මම depression කියලා වචනයක් දන්නෙත් නෑ. ඉංග්‍රීසි ශබ්දකෝෂයේ තියෙනවා කියලා. මොකද
අපිට එහෙම එකක් තිබුණේ නැහැ. නමුත් සමහරුන්ට ස්ට්‍රෙස් එක පොඩ්ඩක් වෙනකොට ඔෆිස් එකේ වැඩ කරන්න බෑ, එතන වැඩ කරන්න බෑ. ඇත්තටම සමහරුන්ට බෑ තමයි. මොකද තියෙන ස්ට්‍රෙස් එක වැඩිකම ගන්න බැරි අයත් ඉන්නවා. මම ඊළඟ දොස් කියන්නේ. නමුත් එහෙම වුණොත් Tamanට පාඩුවක් වෙන්නේ අයියලාරකේදී. නැත්නම් ඉතින් දිගටම ඔයකම කරගෙන ඉන්න වෙයි අයියලාන් නැතු. එහෙම වෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒකම high standard of English. ඉංග්‍රීසි high standard එක තියෙන්න ඕනේ කියලා කියනවා. දැන් තියෙන B1 කියලා සාමාන්‍ය ලෙවල් එකේ ඒවා IELTS 4.5 අරගෙන එහෙම 5 එහෙම අරගෙන ඉන්නවනේ. ඒක නෙමෙයි. දැන් අපි පැහැදිලිවම දන්නන්නේ සමහරව බොරු සහතික හදාගෙන ඇවිල්ලා IELTS කියන කල යුනිවර්සිටි ඇතුළේ වෙච්ච ළමයිත් ඉන්නවා. ඉංග්‍රීසි කතා කරන්න බෑ. ලෙක්චරර්ස්ලා කියන දේවල් තේරෙන්නේ නැහැ. කාට හරි කියලා අසයින්මන්ට් එක සල්ලි ගෙවලා කරගෙන පාස් වෙන අය ඉන්නවා. පාස් වෙලා ඉවරුනොත් ඒගොල්ලන්ට කරගන්න බෑ. ඉතින් එහෙම ඉන්නවා. එහෙම නෙමෙයි. හයි ස්ටෑන්ඩඩ් එක තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන කාරණේ. ඉතින් එහෙම කරලා එහෙම ඒ විදිහට Tamanටම වංචා කරගෙන මාසසුත් ඉවරයි. ඒනකොට ජොබ් එකක් හොයාගන්න බෑ. මොකද Tamanට ඉන්ටර්විව් එකට ෆේස් කරන්න බැරි නිසා. ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ තමන්මනේ. විභාගෙට කාගේ ලෙවල් අසයින්මන්ට් එක ලියාගෙන සල්ලි ගෙවාගෙන කරගන්න පුළුවන්. හරි? එහෙම ඉන්නවා. එහෙම පැහැදිලිවම උදාහරණ තියෙන නිසා මම කියන්නේ. හිතලා කියන එකක් නෙමෙයි. තියෙනවා, ඉන්නවා, කරනවා. හරි? ඒකම දැන් මේ හයි ස්ටෑන්ඩඩ් ඉංග්‍රීසි කියන එකේදී මට තියෙනවා කියන්න එකක්. මගේ සේවාදායකයෙක් හිටියා අවුරුදු 40ක් මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සෙක්, ඉන්දියන් මිනිස්සෙක්. 40ක්. එයාගේ ගෙදර ප්‍රශ්නයක් කියලා වහලෙන් ලීක් වෙනවා. එකගෙනාව එයාගේ මුණුපුරායි. ඇවිල්ලා මුණුපුරා තමයි මට විස්තර කරන්නේ. අරයා මේ භාෂාවෙන් කියනවා, හින්දි භාෂාවෙන් කියනවා, මුණුපුරා මට කියනවා. මෙයා වැඩ කරන්නේ ෆැක්ටරි එක. ඒ ෆැක්ටරියේ වැඩ කරන්නේ වැඩි හරියක් එයාගේ ජාතියේ කට්ටිය. ඉන්දියන් ඒ කමියුනිටි එකේ කට්ටිය. මෙයා ගෙදර ෆැක්ටරියට යනවා, ගෙදර එනවා, ෆැක්ටරියට යනවා, ඉරිදට යනවා එයාගේ කෝවිලට. කෝවිලට ගිහිල්ලා ඒ පන්සලට යනවා වගේ කටයුතු කරගෙන එනවා. ඒතකොට එයාට ඉංග්‍රීසි භාෂාව එයාගේ ප්‍රගුණ කරන්න එයාගේ සමාජමය මේ කණ්ඩායමක් නැහැ. ඒ වටපිටාවක් එයාට නැහැ. ඒ හින්දා එයා අවුරුදු 40ක් ගිහිල්ලා කතා කරන්නේ මේ භාෂාවෙන් විතරයි. ඉතින් ඇත්තටම ලොකු වරදක්නේ. වරදක් කැටියට සලකන්න පුළුවන්. ඒ නිසා තමයි හයි ස්ටෑන්ඩඩ් එක ගැන ආණ්ඩුවේ කතා කරන්නේ. ඔනේ මේ පස්වෙනි එක තමයි වැදගත්ම කියලා මට හිතෙන්නේ. මොකද ඒකට හරි පරිස්සම් වෙන්න ඕනේ. ක්‍රිමිනල් රෙකෝඩ් එක. ක්‍රිමිනල් රෙකෝඩ් එක සම්පූර්ණ උඩයට තමන්ගේ ජීවිතයේ උඩයට කරන එකක් වෙන්න පුළුවන්. එක ඉස්සර මගේ ඉල්ලීගල් ඉන්න ඇෆ්‍රිකන් ක්ලයන්ට්ස් වල කියන එක තමයි ඔබ කාර්යය එලවන්න එපා. ඔබ එලවනවා නම් දකුණට හරවන්න බැරි තැනක දකුණට හරවන්න එපා. ඔබ හැරෙව්වොත් කෙලින්ම යන්නේ ගාන වලට තමයි. මොකද එහෙම තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒක ක්‍රිමිනල් රෙකෝඩ් එකේදී සමහරු කියනවා ට්‍රැෆික් ඔෆෙන්සස් ගණන් ගන්නෑ, පාකින් ප්‍රශ්නයක් නෑ, ස්පීඩින් ප්‍රශ්නයක් නෑ. යන්නේ ඒවත් ප්‍රශ්න වෙනවා ඒව ගෙව්වේ නැත්තම්. නමුත් හැබිචුවල් ඔෆෙන්ඩර් කියලා කෙනෙක් ඉන්නවා. හැමතිස්සෙම මේ වරද කරනවා නම් එතකොට තමන්ට ඒ ඇඟිල්ල දීක් වෙන්න පුළුවන්. ඒලා තමන්ම උසාවියෙන් යන්න ඉඩ තියෙනවා. දැන් උදාහරණයක් මේ ඊයේ පෙරේද ආපු කෙනෙක් ඔය ඩොමිසිලරි ඩ්‍රයිව් කරන කෙනෙක් ලංකාවේ කතා කරා. ඒ කියන්නේ මොනවද කරන්න කියලා ස්පීඩින් වලට එක ඔෆෙන්ස් එකක් තියෙනවා. ස්පීඩින්. ඒ කියන්නේ 30ට යන්න ඕන එක 50ට ගියාම ස්පීඩින්. හරි? ඒකේ දඩයක් ඒකේ ටිකට් එක ආවම එයා දඩිය ගෙවලා ලංකාවේ ලයිසන් එක තියෙන එතෙන්දී තව ටිකක් බරපතල වෙනවා. කරාම එයාට කෝස් එකක් තියෙනවා කරන්න. හරි? එක්කෝ උසාවියට දාන නැත්නම් කෝස් එක. කෝස් එක කරනවා. කෝස් එක කරලා දාලා තියෙන අතුරුදේ ආයෙම කරා ඒක. කළා තියෙද්දි ඒකත් එන්නේ ඉස්සෙල්ලා තව එකක් කරා. පුදුමයිනේ. මට හිතාගන්න මේ එකම ස්පීඩින් වැඩේ තු. දැන් යා උසාවි දානවා. උසාවි දැන් මම යට දානවාමයි. ඉතින් ඒකෙදි වෙනවා. ඉතින් පොයින්ට්ස් තුන එකතු වෙලා එයාගේ ලයිසන් එක කැන්සල් වෙන්න පුළුවන්. එතකොට යාට මෙයා රටේ ආපු වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. ඒකයි පරිස්සම් වෙන්න ඕනේ තමන්. හොඳට පරිස්සම් වෙලා වෙන්න කරන්න ඕනේ. හරි? ඒක ක්‍රිමිනල් එකේදී වෙනවා අර දැන් පාකින් ටිකට්ස් ඒවා හම්බෙන එකමනේ ඒවා ගෙවන්න. නොගෙවා තියන්න එපා. මොකද කවුන්ටි කෝඩ් ජජ්මන්ට් එකක් ආවොත් හරි ඒ විදිහට තමන්ට විරුද්ධව නඩුවක් තිබුණොත් ILR එකේදී ඒවා ලියන්න ඕනේ. මට තියෙන නඩුව මේකයි තියෙන්නේ මෙහෙම කියලා තියෙන්නේ. ඒ වලින් ඒගොල්ලෝ තීරණය කරනවා මේ රටේ ඉන්න සුසු කෙනෙක්ද නැද්ද කියලා. මොකද එහෙමනේ කියන්නේ earn කියලා කියනෝනේ. තමන් මේ රටේ සුසු හරි පුද්ගලෙක් වෙන්න ඕනේ මේ රටේ ජීවත් වෙන්න නම්. ජීවත් වෙන්න ඉඩ දෙන්න නම්. ඒ කියනවා ILR කියන එක ඉස්සර ඔටෝමැටික් එකක්. 5න් දෙනවා. ස්ටුඩන්ට්ස්ලට 10න් දෙනවා. එහෙම තිබුණා. දැන් කියනවා එහෙම දෙන්නේ නැහැ. මේක earn කරන්න. ඔබ හරි පුරවැසියෙක් හැටියට ඉඳලා මේක earn කරගන්න කියලා. හරි? එතකොට අර මම තව එකක් කියනෝනේ ඔය උතෙන්දී තියෙනවා අපේ අය සමහරු
දැන් මට තියෙනවා කියන විදිහට කෙයාගිවර්ස්ලාගේ ඩිපෙන්ඩන්ස්ලා වගේක් මෙහි ඉන්නවා ලංකාවේ වගේ සල්ලි වංචා කරපු රස්සා දෙනවා කියලා. ඒගොල්ලන්ගේ නම ගම එක්ක මෙහි පොලිසිය වලට ඇතුල් වෙලා අර එහෙම තිබුණොත් මොන විදිහෙන් හරි ඒක ලින්ක් වුණොත් ක්ලික් වුණොත් ඒක ඔන්න උගලට කරදරයක් වෙන්න ඉඩ දෙනවා කියලා. ඉතින් වංචාරෝමය කරන්න එපා කාටවත්. අත්ත හල්ලි දිනනවා නම් දීලා දාන්න ඒ දුප්පත් මිනිස්සුගේ සල්ලි. හරි? අහිංසක මිනිස්සුගේ සල්ලි. අනිත් එක තමයි ඩොමෙස්ටික් ඇබියුස්. ලංකාවෙන් ආපු අය නෝනලට ගහලා ළමයින්ට ගහලා පොලිසියෙන් ඇවිල්ලා අරන් ගිහිල්ලා හරි වෙන් වෙලා සමහරම ලංකාවට යවලා හස්බන්ඩ් ලංකාවට යවපු එකක් තියෙනවා. හරි? කෙලින්ම ආයෙ මුත් නැහැ ඩිපෝට් කරලා දැම්මා යාව. මොකද වයිෆ් තමයි මේන් ඇප්ලිකන්ට් වයිෆ් කිව්වා මෑත් එක්ක ඉන්න විදියක් නැහැ. මාස දෙක ඉමිග්‍රේෂන් එකකින් දෙන්නේ. ලංකාවට අරන් යනවා. ලංකාවට යන්න කියනවා. එහෙමයි වෙන්නේ ලංකාවට ස්විච් කරන්න බෑ ලංකාවට යන්න. කොහොම හරි ඩොමෙස්ටික් ඇබියුස් ගැන හරි පරිස්සම් වෙන්න. මොකද මේ අපේ සමහර අයියලා ඉන්න ඇවිල්ලා මේ ආවට පස්සේ ඉතින් බොන්න හරි ලේසිනේ. පවුන්ඩ් 10 දුන්නාම හොඳ විස්කියක් ගන්න පුළුවන් ගහනවා බීලා ගෙදර ඇවිල්ලා විනාශ කරලා අල්ලපු ගෙවල්ලත් ඉන්න තත්ත්වයක් නැති කරලා එහෙම කරන අය ඉන්නවා. ඒකම වයිෆ්ට සලකන ඉතින් තමන්ගේ වැඩ කරන තැන්වල තියෙන ප්‍රශ්න අරන් ඇවිල්ලා මෙතෙන්ට ගෙදරට දෙන ඒ වගේ අය ඉන්නවා. එහෙම කරන්න එපා. ඒ යුතුය නෑ. එහෙම කරොත් එහෙම වාගේ මේ රටේ ජීවන තත්ත්වය ඒ වගේම පැවැත්ම කොයිලා හරි නතර වෙන්න පුළුවන්. එහෙම නොකර ඉන්න තාක්කල් තමන්ට හොඳයි. ළමයින්ට දොල ළමයින්ට සලකන එක උනත් ආණ්ඩුවෙන් ඒක ගැන ඉතාමත් උනන්දුවක් ගන්නවා ළමයින්ට කොයි ආකාරයෙන් සලකන්නේ කියලා. හෙට ළමා දිනය ලෝක ළමා දිනය ඒකට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ කරුණු සම්බන්ධයෙන් දෙනවා. අනිත් එක තමයි ස්වේච්ඡා සේවය. මේකත් හෝම් සෙක්‍රටරි කියපු කාරණයක්. තමන් වොලන්ටරි වර්ක් කරන්න ඕනේ. මොකද එංගලන්තයේ ඉන්න අය අනිත් අය ගැන කල්පනා කරනවා හරියට නියම හෘදයාංගම කල්පනා කරන අය. මම උදාහරණයක් කියන්නම්. එකපාරක් මම බැංකුවට යන කාලෙකට ඉස්සෙල්ලා 30කට ඉස්සෙල්ලා බැංකුවට යනකොට බැංකුවේ පොලිම වැඩි වෙලා තියෙනවා. මම පොලිමට එකතු වෙලා කවදාකවත් මෙච්චර පොලිමක් තිබුණේ නැහැ. පොලිමේ ගිහිල්ලා බලනකොට මට පේනවා මේ සල්ලි දාන්නේ මේගොල්ලෝ අර ඉතියෝපියාවේ මේ සාගතයට උපකාරයක් විදිහට තමයි දාන්නේ සල්ලි. ඒ කියන්නේ ගිහිල්ලා ඒගොල්ලෝ පවුම් 5 10 එහෙම බැංකුවට දාන්නේ ඒ account එකට යන්න. මම ලංකාවේ නැහැ එහෙම දැකලා නැහැ කවදාකවත් වෙන රටක තියෙන සාගතයකට සල්ලි දාන මිනිස්සු ලංකාවේ නමුත් මේ මිනිස්සු ඉන්නවා එහෙම. මේගොල්ලෝ ස්වේච්ඡාවෙන් ඒ වගේ වැඩ කරන නියම හිතවාදී කට්ටිය. ඒ ස්වේච්ඡා සේවයට තියෙනවානේ කොමියුනිටි සර්විස් තියෙනවා. තමන් ගිහලා තමන්ගේ පල්ලියේ වැඩ කරන එක උදව් කරන එක පල්ලියේ වැඩවලට පන්සලේ වැඩවලට තමන්ගේ මේ කෝවිලේ වැඩවලට ඒවා එක පැත්තකින්. එක පැත්තකින් වැඩිහිටි නිවාස වලට ගිහිල්ලා වොලන්ටරි වර්ක් කරන එක. හොස්පිටල්ස් වල ගිහිල්ලා වොලන්ටරි වර්ක් ඒවා තියෙනවානේ. අර ගිහිල්ලා සමහර හොස්පිටල් රිසෙප්ෂන්ස් වල ඉන්නේ ආච්චිලා ඒ වොලන්ටරි වර්ක් කරන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා. ඉඳගෙන ඉන්නේ. ඒගොල්ලන්ට මේ ගෙදර ඉන්න බැරි කමනේ ඒගොල්ලෝ ඇවිල්ලා ඒ වැඩේ කරනවා. එහෙම තමයි ඒගොල්ලන්ගේ විදිහ. ඉතින් එහෙම තමයි අර පාරෙත් ඉන්නකොට මේ පාර ක්‍රොස් කරන ළමයින්ට රවුමක් තියාගෙන ඉන්නේ ලේඩි. එයත් එහෙම. සුපර් මාකට් ගියත් සමහර වෙලාවට ඉන්නවනේ. වයසක අය ඇවිද ගන්නත් ටිකක් අමාරු අය ට්‍රොලි එකතු කරගෙන යනවා. එහෙම කරනවා. ඒ වල වැඩ කරන. ඉවර රිටයර් වෙලා නවතින්නේ නැහැ මේගොල්ලෝ. වොලන්ටරි වර්ක් කරනවා සමහරු පොඩි රස්සාවක් හැටියට කරනවා ඇති. වොලන්ටරි වර්ක් මේ රටේ ලොකු දෙයක්. ඉතින් ඒකනේ ලංකාවට ලෝකෙටම හැමතැනම මේගොල්ලෝ වොලන්ටරි මේ ආධාර කරන්නේ. මේගොල්ලන්ගේ ආධාර වලින් ලංකාවේ කොච්චර ආධාර වුණාද මම දන්නේ මෑතදී කොහොමද කියලා. වික්ටෝරියා ජලාශය වුණත් මේගොල්ලන්ගේ ආධාරයක් නේ අපේ. හරි මම කියන්න මගේ පුද්ගලික අත්දැකීමක් සුනාමි වෙලාවේ ලංකාවේ. දැන් ලංකාවේ සුනාමි වෙච්ච වෙලාවේ කලබලේ ආධාර එකතු කරන්නේ මුළු ලෝකෙම. එතකොට මේ රටේ සිංහල අය බොහොම උනන්දු වෙලා ආධාර එකතු කරලා පන්සල් වලට ගිහින් දුන්නා ඒක. අපි හිටපු ප්‍රදේශයේ සිංහල පවුලකට හිටියේ අපි විතරයි ඒ ප්‍රදේශයේ. ඔක්කොම සුද්දු. නමුත් බලාපොරොත්තු වුණාම ඒගොල්ලන්ට දැනුම් දෙන්න අපේ රටේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. අනුතුරක් වෙලා තියෙනවා අපිට ආධාර අවශ්‍යයි කියලා ලීෆ්ලට් එකක් print කරලා print outs අරගෙන හැම ගෙදරටම දාගෙන ගියා. අපි ඇඩ්‍රස් එක දාලා කීප දෙනා ඉතින් අපි යාළුවා ඉස්සරහා ගෙදරයි මෙහෙමනේ අනිත් අයට දාන්න ඕනේ අපි. ඒගොල්ලන්ට දාලා ඉල්ල අහම ඒගොල්ලන්ගෙන් ආධාර ආවා. අපි මෙහෙම කන්ටේනර් එකක් යවන්න ලෑස්ති කරා 40 ෆුට් අඩි 40ක කන්ටේනර් එකක් ලංකාවට යවන්න අපේ වියදමෙන් ලෑස්ති කරාම පන්සල් වලින් ආරංචි වෙලා සමහර පන්සල් වලින් හාමුදුරුවෝ කතා කළේ කොහොම මෙහෙම කරනවා නේද අnder
අපිත් තියෙනවා අපිට ගෙනාපුවා අපිට යවන්න විදියක් නැහැ. අපි මං හරි අපිට යවන්න කාගේ හරි තේ කියලා. ඉතින් පන්සල එක පන්සලකින් ලොරි එක දාගෙන ආවා බඩු කාර් වල දාගෙන ඇවිල්ලා ඒවත් තිබුණා. හම්බෙච්ච තිබ්බා බ්ලැක් බෑග්ස් වල දාපු ඇඳුම් තිබුණා. පිරිලා සීලිම ගාවට එනකන් තිබුණා. එදා ඒ වැඩ ඒවා වෙන් කරගන්න අපේ ගෙදරට ආපු යාළුවෝ දන්න ඇත්තටම කොච්චර තිබුණාද කියලා. උඩ ඉඳලා පව්වෙන්ද බිමට බහිනකොට දවස් දෙකකට පස්සේ බිමට බහින්න බැරි තරම් උෂ්ණයක් එනවා මේකේ. ඒ කියන්නේ ඇඳුම් වල තියෙන. කොහොම හරි මෙහෙමයි වුනේ. ඉතින් ඒවා වෙන් කළා හරියට සකස් කළා පෙට්ටිවල දාලා තමයි කන්ටේනර් එකට දාන්න ඕනේ. විසිකරන්න බෑනේ කන්ටේනර් එකට. අහල පහල සුද්ධ ආවා උදව් කරන්න. ඒගොල්ලන් ඉන්නකොට මේ අර බ්ලැක් බෑග් කපලා ඇරලා ඇඳුම් එළියට ගන්නකොට සමහර ඇඳුම් හොඳයි සමහර ඇඳුම් යුද්ධෙට ගිහිල්ලා වගේ. නිකම් ගෙදර ඇඳන් ඉන්න බැනියම දාලා තියෙනවා මිනිස්සු ඉරිච්ච බැනියම්. මේ ලංකාවේ අය මම මේ අවංකව කියන්නේ මේ සුනාමි වෙච්ච දවස් ගානකට ඉස්සෙල්ලා මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සු එහෙම කරා. ඩෙනිම් කලිසම් දාලා තිබ්බ ඉරිච්ච කලිසම්. ඒ කාලේ ඉරිච්ච මේ ස්ටයිල් එක තිබුණේ නැහැ. කපලා අඳින ස්ටයිල් ඒ කාලේ නැහැ. ඉරිච්ච දාලා තිබුණා. සපත්තු දාලා තිබුණා. සපත්තු දෙකේ එක සපත්තුවයි දාලා තියෙන්නේ. අනිත් සපත්තුව නෑ. ටිකක් වෙලා යනකොට ආපු සුද්දු කිව්වා අපිට ග්ලව්ස් ගෙනලා දෙනවද කියලා. ඒ පාර කඩේට ගිහිල්ලා ග්ලව්ස් අරන් එලා. මොකද ඒවා අල්ලන්න බැරි තරම්. සමහරු ලැජ්ජයි කියන්නේ ටයිට්ස් තියෙනවනේ. කාන්තාවන් අඳින ටයිට්ස් ගලවනකොට විදියක් තියෙනවනේ ඒවා ගැලවෙන. ඇම්බරිලා වගේ එහෙම යන්නේ. ඒ ඇම්බරිච්ච ටයිට් එක එහෙමම ඇතුළට දාලා තිබ්බා. දැන් මේක දකින්නවනම් ඒ දාපු එක්කෙනා කවදා හරි දවසක යන්නේ යට මතක් වෙයි ඒක. හරි ඒවා තිබුණා. නොඑක ආකාරي ඒ ගෙනල්ලා තිබිච්ච ඇඳුම් වලින් බරතොගයක් අපි විසිකරා කුණු එකට දැම්මා. එදා දවස් දෙකක් ඇතුළත කාර් එකේ පුරවගෙන ගිහිල්ලා ඩම්ප් යාඩ් එකට දැම්මා ඒවා. හරි. පන්සලෙන් ආව හාල් ඒවා කරා. දැන් කන්ටේනරෙන් කාලක් ඉතුරුයි. 3 කාලක් පිරලා තියෙන්නේ. ඉතින් දැන් ඔය අපේ අය අපිට අපේ ලංකාවටම යවන්න ඇඳුම් යනවා. දැන් මේ ඩෙනිම් කල්සන් කාටද අර ගාල්ලේ ඉන්න ආච්චිලට යවන්න තමයි මේ ඩෙනිම් කල්සන් කරලා තියෙන්නේ. දැන් මම කියනවා සුද්ධ ඇඳුම් ගෙන අපි විදිය. සුද්ධ ආධාර දුන්න විදිය. සමහර ඒවා සල්ලි වලින් මම කිව්වා සල්ලි වලින් අපිට ගන්න බෑ යවන්න තැනක් නෑ. ඒක ඇඳුම් වලට ට්‍රාන්ස්ෆර් කරලා ගේන්න කියලා. ඇඳුම් ගෙනාවා. සමහරව අලුත් ඇඳුම් ගෙනාවා. සමහරව පාවිච්චි කරව ඇඳුම් ලොන්ඩරියට දාලා ලොන්ඩරියේ ප්ලාස්ටික් කවර් පිටින් ගෙනාවා. සුද්ධ එහෙම තමයි ආධාර කරන්නේ. අපේ අය ඇඳපු ඇඳුම දෙකට ගලවලා එහෙමම හරි එක මේස් එකයි එක සපත්තුවයි එක බ්ලැක් බෑග් එකේ දාලා විසිකරපු කට්ටිය තමයි අපි ඉන්නේ. අපේ රටට යවන්න ලංකාවට යවන්න තමන්ගේ ආධාර තමන් දෙන්නේ මේ විදිහට. ඉතින් කන්ටේනර් දැන් ඔතෙන්දී කාලක් ඉතුරු වුණා කන්ටේනරෙන් 3 කාලක් පිරුණා. දැන් එහෙම කතා කරනකොට ආරංචි වුණා ෆින්ස්බරි පාක් කියන ප්‍රදේශයේ ඉන්නවා ලංකාවෙන් කාලෙකට ඉස්සෙල්ලා ආපු ෆැක්ටරි ඕනර් කෙනෙක් ඇඳුම්. එයාට කතා කරාම එයා කිව්වා ගේන්න කන්ටේනර් එක. කන්ටේනර් එක ගෙනියන්න බෑ. ඒ පාරට කන්ටේනර් එකේ රූට් එක හරියටම තියෙන්න ඕනේ ලියලා. කන්ටේනර් එක අපි හය කරනකොට ඒගොල්ලන් ගේන්න කන්ටේනර් එක මේ රූට් එකේ තමයි යන්නේ කියලා පෝට් එකට. සමහර පාරවල යන්න බෑනේ ගන්න 40 ෆුට්. කොහොම හරි මගට ගිහිලා නැවතුවා. කරලා කිව්වා එතනින් රිවර්ස් කරන්න කියලා. ඒ රිවර්ස් කරලා ගෙනල්ලා දොරෑරියා ෆැක්ටරි එකේ ඉතුරු කාල පිරෙන්නම අලුත් ඇඳුම් එයා හදපු මේ පුරෝලා ඒ විදිහට සම්පූර්ණයෙන්ම කන්ටේනර් එක පිරෙන්න දාලා කන්ටේනර් එක ඇරියා. කන්ටේනර් එක ගිහිල්ලා කන්ටේනර් එක ලංකාවට ළඟා වෙනකොට අපි ගිහිල්ලා කන්ටේනර් එක ගන්න බැලුවා කස්ටම්ස් වලින් දුන්නේ ගන්න. ටැක්ස් ගෙවන්න කිව්වා අපිට. මේ සුනාමියකට ආධාර දෙන්න ගෙනිච්ච කන්ටේනර් එකට ටැක්ස් ගන්න හැදුවා ලංකාවේ ආණ්ඩුවෙන්. හරි? ටැක්ස් මොන ටැක්ස් මේකට? මේ උදව්ව කරන්නේ. එහෙමනම් ඉතින් කරන්න දෙයක් නැහැ. මේක රජයට ගන්න ඕන. හරි. රජයට ගන්න. අතෑරලා අත පීඩගෙන ආවා. අච්චර කරලා ඉවරලා කන්ටේනර් එකම අරන් ගිහලා 40 ෆුට්. අද වෙනකම් දන්නේ නැහැ ඒක ඇතුලේ තිබිච්ච හොඳ ඇඳුම් වලට තිබිච්ච හොඳ ද්‍රව්‍ය වලට හොඳ දේවල් වලට හාල් වලට තිබිච්ච දන්නේ. කමක් නැහැ. ඒ මගේ වොලන්ටරි වර්ක් වල එක්ස්පීරියන්ස් එක මම කිව්වේ. ඉතින් දැන් මතක තියාගන්න හොඳටම තමන් රස්සා කරන්න, NI ගෙවන්න, බෙනිෆිට්ස් ගන්න එපා. ක්‍රිමිනල් රෙකෝඩ් එකක් ගන්න යන්න එපා. වොලන්ටරි වර්ක් කරන්න, හොඳට මේ සමාජයට සේවය කරන්න. ඒක තමයි ඕනේ. හරි? ඔන්න බය වෙන්න එපා මාතෘකාවලට. බය කරන මාතෘකා නෑ කාගේවත්. හරි? එහෙම නිසා
හොඳින් ජීවත් වෙන්න හොඳින් ජීවත් වුණොත් මේ රටේ හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඒ කැමති නැති අය ඉන්නවනම් ඒකට යන්න පුළුවන්. ඉන්න අය ඉන්නවනම් හොඳින් ජීවත් වෙන්න. ස්තුතියි.